කෘත්‍රිම බුද්ධිය අපි AI කියලා කියන්නේ ඒක පාවිච්චි කරලා සයිබර් ප්‍රහාර එල්ල කරන එක දැන් අනාගත කතාවක් නෙවෙයි. ඇත්තම. ඒක දැනටමත් සිද්ධ වෙන දෙයක්. ඔව්. දැන් මේක තමයි යථාර්ථය. ඉතින් අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරන්නයි යන්නේ. අපි පදනම් කරගන්නේ CrowdStrike, Fortinet, FortiGuard Labs වගේ ආයතන වලින් ආපු අලුත්ම වාර්තා කීපයක්. 2025 වාර්තා තමයි මේ. ඔව්. එතකොට අපි අරමුණ වෙන්නේ මේ AI බලගැඹුණු ප්‍රහාර ඇත්තටම මොන වගේද? ඒවයි ස්වභාවය, වේගය, පරිමාණය කොහොමද, මොන උපක්‍රමද තියෙන්නේ කියලා හොයලා බලන එක. හරි. මුලින්ම කියන්න ඕන මේ AI ප්‍රහාර අර ඉසර තිබ්බ මිනිස්සු අතින් වෙඩිපුර කරපු ප්‍රහාර තියෙන්නේ ඒවට වඩා ගොඩක් වෙනස්. කොහොමද ඒ වෙනස වෙන්නේ? AI වලින් ප්‍රහාරයක අධියර ගොඩක්. ඒ කියන්නේ ඉලක්කයක් හොයාගන්න තැන ඉඳලා අන්තිමට දත්ත හොරකම් කරන එක දක්වාම ස්වයංක්‍රීය කරන්න පුළුවන්. වේගවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස් මැදිහත්වීම අඩුයි. අඩුයි සහ වඩා කාර්යක්ෂමයි. අනිත් දේ තමයි මේ ප්‍රහාරවලට ඉගෙන ගන්න පුළුවන්. කාලයත් එක්ක අනුවර්තනය වෙන්න පුරුවන්. ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ආරක්ෂණ පද්ධති වලට අහු නොවි ඉන්න ක්‍රම හොයාගන්නවා වගේ දෙයක්ද? හරිය තමයි. ඒ නිසා තමයි මේවා හඳුනා ගන්න එක අමාරු. නිතරම අලුත් ප්‍රහාර රටා හදනවා. වේගය ගැන මොනවද කියන්න තියෙන්නේ? වේගය ගැන කිව්වොත් සමහර AI පද්ධති තත්පරයකට ස්කෑන් කිරීම 36000ක් වගේ හිතාගෙන බැරි වේගයකින් මුළු අන්තර්ජාලෙම පීරනවා කියලා කියවෙන්නේ. දුර්වලතා හොයන්න. තත්පරයකට 36000ක්. ඒක ඇදහිය නොහැකි ගාණක් නේ. එතකොට ඉස්සර වගේ ලොකු තැන් විතරක් නෙමෙයි ඕන තැනක් ලක්කයක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ප්‍රහාරවල පරිමාණයත් ඒ නිසාම විශාල වෙලා. ඒ වගේම තමයි ඔත්තු බලන එක, දත්ත එකතු කරන එක, ඒකත් AI වලින් ගොඩක් දියුණු වෙලා. කොහොමද ඒ? AI ඇල්ගොරිතම් වලට පුළුවන් සමාජ මාධ්‍ය, ආයතනික වෙබ් අඩවි වගේ දේවල් වලින් හරිම ඉක්මනට විශාල දත්ත ප්‍රමාණයක් අරගෙන විශ්ලේෂණය කරන්න. නිකම්ම දත්ත එකතු කරනවට වඩා ඒ දත්ත වලින් මොනවද කරන්නේ? අන්න ඒකයි වැදගත්. ඒ එකතු කරගන්න තොරතුරු පාවිච්චි කරලා අර ෆිෂිං වගේ ප්‍රහාර තියෙන්නේ ඒව හරිම පෞද්ගලිකව අදාළ විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ව රවට්ටන්න ලේසි. ඇත්ත වගේ පේන නිසා. ඔව්. සාර්ථක වීමේ සම්භාවිතාව ගොඩක් වැඩි. උදාහරණයක් ගත්තොත් 2023 දී Midnight Blizzard කියන රුසියානු හැක කණ්ඩායම Microsoft Teams හරහා AI උදව්වෙන් ෆිෂිං කරා. මෑතකදී මේ 2025 පෙබරවාරි වල ඒරබ් කියන UK ඉංජිනේරු සමාගමෙන් ඩොලර් මිලියන 25ක් වංචා කළා. මිලියන 25ක් කොහමද? ඒකේ ප්‍රධාන මූල්‍ය නිලධාරියාගේ වගේ කතා කරන පේන AI වලින් හදපු ඩීප් ෆේක් වීඩියෝවක් පාවිච්චි කරලා. ඩීප් ෆේක්? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ව්‍යාජ වීඩියෝ එකක්. ඔව්. AI වලින් හදපු. කෙනෙක් කියපු නැති, කරපු නැති දෙයක් වුණත් ඒ විදිහටම හදන්න පුළුවන්. ඒක තමයි භයානකකම. ඇත්තරම භයානකයි. මේ தත්ත්වය තවත් සංකීර්ණ කරනවා අර සේවාවක් ලෙස සයිබර් අපරාධ. එහෙමත් නැත්නම් සයිබර් ක්‍රයිම් ඇස් අ සර්විස් කියන එක. ඒ මොකද? ඩාර්ක් නෙට් එකේ ඒ කියන්නේ අන්තර්ජාලයේ අඳුරු පැත්තේ විලඳ පොළවල් තියෙනවා. එතන මේ AI බලගැන්වූ ප්‍රහාර මෙවලම් exploit kits හොරකම් කරපු usernames passwords වගේ දේවල් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට උනත් සල්ලි දීලා සල්ලි දීලා මේ වගේ මෙවලම් අරගෙන ප්‍රහාරයක් එල්ල කරන්න තියෙන ඉඩකඩ දැන් වැඩි. සම්පූර්ණයෙන්ම ලේසි කියන්න බෑත් ඉස්සරට වඩා ලේසි. එච්චරටම තත්වයේ දරුණු වෙලාද? සංඛ්‍යාලේඛන බැලුවොත් AI බලගැන්වුණු ස්වයංක්‍රීය ප්‍රහාර අවුරුද්දකට 16.7ක් වගේ වැඩි වෙලා. හොරකම් කරපු credentials ඒ කියන්නේ පිවිසුම් දත්ත බිලියන 100 පැනලා. බිලියන 100ක්. ඔව්. ඒ වගේම අර info stealing malware වලින් ගන්න log වාර්තා 500කින් වැඩි වෙලා. මේ ගැන විශේෂඥයෝ මොකද කියන්නේ? සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගෙන් 75ක්ම ඒ කියන්නේ 4/3ක්ම විශ්වාස කරනවා AI පාවිච්චි කරන ප්‍රහාර දැනටමත් දරුණු විදිහට වැඩි වෙමින් තියෙනවා කියලා. බහුතරයක් එහෙම හිතනවා. ඔව්. එහෙනම් ඒ වගේම 60%ක් විතර විශේෂයෙන්ම කනස්සල්ලු වෙනවා. chat GPT වගේ භාෂා ආකෘති LLMs මේවට යොදා ගන්න එක ගැන. එහෙනම් මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් සාරාංශය තමයි AI බලගැන්වෙන සයිබර් ප්‍රහාරය කියන්නේ සයිබර් ආරක්ෂණයේ ලොකු හැරවුම් ලක්ෂයක්. මේවා හරිම වේගවත්, මහා පරිමාණයි, ඒ වගේම හිතාගන්න බැරි තරම් සංකීර්ණයි. සාම්ප්‍රදායික ආරක්ෂණ ක්‍රමවලට ලොකු අභියෝගයක්. අනිවාර්යෙන්ම. අර fraud GPT වගේ වංචාවලටම හදපු AI නිසා තත්ත්වේ තවත් දරුණු අතට හැරෙමින් තියෙන්නේ. ඒ කියන්නේ මේක නිකම්ම තාක්ෂණික ප්‍රශ්නයක් නෙවෙයි. ව්‍යාපාර, රජයන්, සාමාන්‍ය මිනිස්සු හැමෝටම මූල්‍යමය වශයෙන් කීර්ති නාමයට බලපාන දෙයක්. හරියටම. ඉස්සර වගේ නිකම් ප්‍රහාරකයෝ එළියේ තියෙන එක විතරක් දැන් මදි.
ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා. AI තාක්ෂණයම පාවිච්චි කරලා තමයි ආරක්ෂාවත් තර කරගන්න වෙන්නේ. ඒත් AIම තමයි තවත් දරුණු ප්‍රහාරෙල්ල කරන්නත් පාවිච්චි වෙන්නේ. ඒක පරස්පරයක් වගේ. ඔව්. එතකොට මේ යුගයේ ආරක්ෂාව කියන්නේ මොකක්ද? අනාගතයේ මේ AI තර්ජනවලට මුහුණ දෙන්න හොඳම ක්‍රමය සමහර විට ඊටට වඩා දියුණු AIම පාවිච්චි කරන එක විතරක් වෙන්න බැරිද? හිතන්නට දෙයක්. ඒක ගැන අපි තවත් ගැඹුරින් කතා කරන්න ඕනේ.